තරුණ උපාසිකාවක්. ඒ විස්තරය තමයි පින්වතුනි දෙවන මහලේ අංක 9 දරන රූපරාමුවෙන් ඔබට පෙන්වුම් කරන්නේ. සිටුවරයා දවසක් ආදර විවිධට කියන්නේ ඉන්න අපේ දියණිගේ කල වයසත් හරි බව පෙනෙන්නේ. දන්න කියන සිටුවරයෙකුගේ පුතු කෙනෙකුන් වසන්නේ සුමන සිටු පුතාගේ විස්තර විවිධට පහද දෙන්නේ. දෙපැත්තේ නෑදෑ පිරිසක් දිනයක එදා එකතු වෙලා කැමැත්ත ඇතිව විවාහ වෙන්න දිනය නියම කළා. පෙරැත්ත නිසා ඇසළ මසේ මැද පෝයේදී එකතු වෙලා සිරිත් විරිතට අනුවම මංගල්‍යය සිද්ධ කළා. සිටු කුමරා උත්තරාව මැදුරට කැන්දන් යන්නේ දුක පිරිලා මව්පියන්ගේ හදවත කඳුලින් තෙමුනි. සැප විඳලා කල් අරින්න මව්පියෝ ආසිරි දෙන්නේ. එක් වීලා නව යුවලම සිටු මාලිගේ වෙත එන්නේ. අන්න දවසක් උන්න සිටුවරයව තමන්ගේ බිරිඳට යෝජනාවක් කරනවා. දැන් අපේ දියණියගේ කල වයසත් හරි නිසා සිටු කුමාරයෙක් හොයලා විවාහ කර දෙන්න ඕන. අන්න බිරිඳත් කැමති වෙලා සුමන සිටුවරයාගේ පුතාට උත්තරා දියණිය විවාහ කර දෙන්න යෝජනා කළා. ඇසළ මාස දිනක නලින් ප්‍රේම රත්න යන නාමක පිං බල ලැබේවා. අජරාමර ගමානිවන් මෙත් මොනි සාසනෙම වේවා. ආදර ගුණ ජරවරතන නැති සතුනේ බුදු සරණයි කරන කියන වැඩ කටයුතු මිසින් බදින් මතු සරුවේ නාම යලිය තාපසතුමත් පෙරසේම රජුට ආදර සඳහා පවත්වා ආගන්තුක සත්කාරයේදී කලින් වතාවෙදි මෙන්ම නුගපත්වල රස ගැනීමේ වාරය ලබා දුන්නා. තාපසතුමාගෙන් නුගපත් ආහාරයටගත් බ්‍රහ්මදත්ත රජතුමා පින්වත නුගපත් ඉක්තවීද ප්‍රේමයි තාපසයන්න් වහන්සේ පෙරමුණු නුගපත් වල විවිධ ඉවත නුදයි ඒසේවත් පින්වත් කුසිය පෙරමුණු දේවා මිනිහි දසේ යුක්ත නොවේ. ගත කරවන පාලකයින් අධර්මිෂ්ඨ වූ විට වනයේ තිබෙන ශාක පත්‍රවලට පවා එය දැනෙනවා.
මතකද මා ඔබට වරක් පැවසුවා. පාලකීන් අධර්මිෂ්ඨ වූ විට පොළොවේ වැසියෙන සත්‍රියන පහත බැස පොළොවේ ඕජාව නැති වී යන බව එහෙම තාපසයන් වහන්සේ. තරුණ උපාසිකාවක්. ඒ විස්තරය තමයි පින්වතුනි දෙවන මහලේ අංක 9 දරන රූපරාමුවෙන් ඔබට පෙන්වුම් කරන්නේ. සිටුවරයා දවසක් ආදර විවිධට කියන්නේ ඉන්න අපේ දියණිගේ කල වයසත් හරි බව පෙනෙන්නේ. දන්න කියන සිටුවරයෙකුගේ පුතු කෙනෙකුන් වසන්නේ. සුමන සිටු පුතාගේ විස්තර විවිධට පහද දෙන්නේ. දෙපැත්තේ නෑදෑ පිරිසක් දිනයක එදා එකතු වෙලා කැමැත්ත ඇතිව විවාහ වෙන්න දිනය නියම කළා. පෙරැත්ත නිසා ඇසල මසේ මැද පෝයේදී එකතු වෙලා සිරිත් විරිතට අනුවම මංගල්‍යය සිද්ධ කළා. සිටු කුමරා උත්තරාව මැදුරට කැන්දන් යන්නේ. දුක පිරිලා මව්පියන්ගේ හදවත කඳුලින් තෙමුණි. සැප විඳලා කල් අරින්න මව්පියෝ ආසිරි දෙන්නේ. එක්වීලා නව යුවලම සිටුමාලිගේ වෙත එන්නේ. අන්න දවසක් උන්න සිටුවරයව තමන්ගේ බිරිඳට යෝජනාවක් කරනවා. දැන් අපේ දියණියගේ කල වයසත් හරි නිසා සිටු කුමාරයෙක් හොයලා විවාහ කර දෙන්න ඕන. අන්න බිරිඳත් කැමති වෙලා සුමන සිටුවරයාගේ පුතාට උත්තරා දියණිය විවාහ කර දෙන්න යෝජනා කළා. ඇසල මාස දිනක